Hello, good morning everyone. Welcome to Shantharusha YouTube channel. ඔන්න මමයි අපේ තරුවයි අද යනවා මේ දවස්වල TikTok එකේ viral වෙන place එකකට. ඒක දැක්කම අතරම යන්න හිතෙනවා. ඒක තියෙන්නේ කොහෙද? ඒක තියෙන්නේ කොහෙද? ඇල්ලේ. ඒක තියෙන්නේ ඇල්ලේ. ඇල්ලට ළඟයි. ඒක තියෙන්නේ ඇල්ලට ළඟව. ගෙස් කරන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න කොහෙද අපි යන්නේ කියලා. ඒකත් එක්කම අද වීඩියෝ එකේදී අපි ඔයගොල්ලන්ට පෙන්නනවා කොහොමද මේක අපි එන්ජොයි කරන්නේ, කොහොමද එතන අපි රිවිව් එකක් දෙනවා ඔයගොල්ලන්ට. ඉතින් බලමු ඔයගොල්ලෝ අපි ටික එකතු වෙලා ඉන්න. අපි බලමු අපේ එක්ස්පීරියන්ස් එක කොහොම වෙයිද කියලා. අද මේ ජර්නි එකත් එක්ක ඔයගොල්ලෝ දෙකම එකතු වෙලා ඉන්න. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් විස්තර අපි ඉස්සරහට අරගෙන එන්න. දැන් අපි ඉන්නේ බලංගොඩ පාස් කරලා බණ්ඩාරවැල පාරේ තමයි ඉන්නේ. අපි ආවේ කඩවතින් හයිවේ එකේ ඇවිල්ලා අපි හෝමාගම ෂොප් එකට පොඩ්ඩක් යන්න තිබ්බ අපේ වැඩ වගේකට. ඒ නිසා හෝමාගම ෂොප් එකට ගිහිල්ලා හෝමාගම කොටාවින් එක්සිට් වෙලා හෝමාගමට ගිහිල්ලා අවිස්සාවැල්ල පාරෙන් තමයි රත්නපුර හරහා බලංගොඩ දැන් බණ්ඩාරවැල පැත්තට යන ගමන් තියෙන්නේ. එච්චරම සමයකක් නැහැ වගේ. හැබැයි පොඩි ක්ලවුඩි මූඩ් එකක් තියෙන්නේ. කියන්නේ වැස්සකුත් නැහැ. පොඩි ක්ලවුඩි මූඩ් එකක් තමයි තියෙන්නේ. බලමු අපේ ලොකේෂන් එකේ කාලගුණේ කොයි වගේ වෙයිද කියලා. අද අපිට එන්ජොයි කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේක මේ මගේ අත පිච්චිලා. මගේ අත පිච්චුණා. දැන් එතන හැම යනවා. අත පිච්චිලා දැන් සතියක් විතර යනවා. දැන් එතන හැම යනවා. හැම යන ගමන් තමයි තියෙන්නේ. මේ මගේ අයියා අලුත් හැම යනවා. තරවයත් යනවා. හරිම ප්‍රසන්නයි හැටි ඉතින් මොනවා මේ දැන් හිට බැංගල් එකේ පාරත් ඉල්ල තියෙන්නේ. දැන් ඒක හැම යන ගමන් තමයි තියෙන්නේ. හොටෙල් එකට යන්න හරියටම තව පැය භාගයක් විතරනේ යවලා තියෙන්නේ. පැය භාගයක් විතර තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඒ නිසා අපි යනවක දැක්ක ඇත්තටම මාර ලස්සන view point එකක්. මේක view point එකක් මන්ද කියන්නේ මන් දන්නේ නැහැ. එනකොට මේ location එක මාර ලස්සනයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මවල්ට පෙන්නන්න. මට නම් මාර ලස්සනයි location එක. චුට්ටක් මෙතනින් බැස්ස නිසා පොඩි ෆොටෝස් දෙක තුනක් අරගෙනම යනවා කියලා හිතුවා අපි. හිතුණා. බැස්ස නිසා හිතුණා. එහෙනම් හම්බෙමු හොටෙල් එකේදී. දැන් ළඟයි හොටෙල් එකට. හරියටම තව පැය භාගයක් විතර තමයි තියෙන්නේ. බලමු අපි ලොකේෂන් එකට ගිහිල්ලා. ගෙස් කරන්න බලන්න මේක තියෙන්නේ අල්ල දියතලාවේ. මේ දවස්වල TikTok එකේ viral යන place එකක්. ඒ නිසාම තමයි අපි දැන් මෙතනට එනවා කියලා හිතුවේ. පුළුවන් නම් ගෙස් කරන්න බලන්න අපි කොහෙද ආවේ කියලා. අපි දැන් අපිට එතන half board ඒගොල්ලෝ offer කරන්නේ half board and breakfast on the meals විතරයි. ඉතින් අපි දැන් ගත්තේ half board meal එකක්. එතකොට breakfast and dinner විතරයි කිව්වා අපිට ඒකට include වෙන්නේ. අපි ඉතින් lunch එක එළියෙන් අරගෙන යන්න හිතුවා. අපිට ගමේ කෑම කන්න හැබැයි අපි එතන ඇවිල්ලා ගන්න fried rice. දැන් කෑම එකක් order කරා. කෑම එක නිකන් දැන් එළිය බලාගෙන ඉන්නවා. අපිට චෙකින් ටයිම් එක තියෙන්නේ දවල් 2 නිසා තාම වෙලාව එකමාරටත් නැහැ. දැන් මෙතන ඉඳන් තව විනාඩි 5ක්. ලස්සනයි තමයි. කොන්නේ කපල. හරිම අනේ මම මොඩක් පෙන්නන්නේ. මේ විනාඩි 5ක් විතර තියෙන වෙලාව වැඩිනේ. ඉතින් අපි යන චුට්ටක් ඉඳගෙන ඉන්නවා. ටිකියත් අරගෙන වාහනේ පොඩක් පාර දිහා බලාගෙන අපි දැන් චුට්ටක් ඉතින් පොඩි කතාවක් දාගෙන ඉන්නවා දැන් පාර අයිනට වෙලා. Entrance for Andriala.
Welcome to Andriana. මේක තමයි අද රෑ අපි දෙන්නගේ නවත්තන. මුලින්ම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දොර වැහුවම කෙලින්ම තියෙනවා මෙතන coffee area එක. Spacious closet එකක් තියෙනවා. Closet එක ඇතුලේ ඔයගොල්ලෝ ගේන අත්‍යවශ්‍ය දේවල් අරන් තියන්න locker එකක්, ඔයගොල්ලෝ iron එකක්, Bluetooth speaker එකක්, ඒ වගේම vaporizer එකක්, bathrobes, bath slippers ඒ ඔක්කොම මේ closet එකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගේන බඩු මුට්ටු ඔක්කොම මේක දාලා ඔයගොල්ලන්ට enjoy කරන්න පුළුවන්. මම එක කියන්න නැතුව ඉන්නම්. ටික ස්පොයිලර් කරන්න නැහැ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහ කොහොමද පේන්නේ කියලා. මේක නම් මාරව ලස්සනයි. මම මේ කියනවාට ඔයා නිකන් හිතන්න එච්චරටම ලස්සනයි. මේ තියෙන washroom area එක ඉතින් ලොකු ස්පේස් එකක් තියෙනවා මෙතන. mirror එකක් තියෙනවා. ඒත් එකම washroom යනවා නම් වුණාට එළිය බලාගෙන නම් washroom යන්නත් පුළුවන්. king size bed එකකුත් එක්ක ඔය දෙන්නාට bed එකේ ඉඳලා TV එක බලන්න. මෙතන TV room එකත් මෙතනම ඒගොල්ලෝ arrange කරලා තියෙන්නේ. තමයි තියෙන හොඳම තැනට යන්න හදන්නේ. ඇස් දෙක වහගෙන එන්නකෝ මම පෙන්නන්න. ටඩා! මේක තමයි මෙතන තියෙන best place එක. මෙතන bean bags එක වෙනමම sitting area එකක් තියෙනවා. එන්නක මෙතනින් පේන view එක වාල්ට පෙන්නන්න. මෙතන මාරම ලස්සනයි, හරිම calm, හරිම silent. ඇත්තම කියනවා නම් ඔය දෙන්නගේ දවස් ස්පෙන්ඩ් කරන්න මේ තරම් best place එකක් මට නම් හම්බෙලාම නැහැ. ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් සුපිරිම තැනයි තමයි මේක. room එක book කරන්න අපි දෙන්නට වැදගත් මොන තව reason එකක් තමයි මෙන්න මේ ලොකු private pool එක. ලස්සන view එකක් බලන ගමන් මේ pool එකේ ඉඳලා best time එකක් ඔයාලට ගත කරන්න පුළුවන්. ඔන්න දැන් වෙලාව දැන් වෙලාව 5:06යි. අපි දෙන්න පූල් එකේ ටයිම් එකක් ගත කරලා ඔන්න හිතුවා චේන්ජ් එකක් දාගෙන ඔන්න හිතුවා දැන් මෙතනට ඇවිල්ලා චුට්ටක් රෙස්ට් කරනවා කියලා. පොඩි ටයිම් එකක් මෙතන ඉන්නවා කියලා හිතුවා. පොඩි බඩගින්නට අපි ස්නැක්ස් ටිකක් අරගෙන මෙතන රෙඩි කරගත්තා. කොෆි එකකුයි ටී එකකුයි හදාගෙන. එහෙනම් මේ ලස්සන view එක බලන ගමන් අපේ ටී එක දැන් enjoy කරන්නයි හදන්නේ. Hello, good evening everyone. එළියට ආවා. දැන් වෙලාව 7:00 විතර ඇති. අපිට මෙතන ඩිනර් එක රෙඩි කරනවා කිව්වා රෑ 8:00 අතර. එළියට වෙලා ඉන්නවා. ඉතින් අපි දෙන්නා චුට්ටක් ඇට බලාගෙන පොඩි කතාවක් දාගෙන අපි දෙන්න පොඩක් අපි දෙන්නගේ උපදෝප තියෙනවා කතා කරන්න. ඒවා චුට්ටක් කතා කර හිටියා. දැන් තාම ඉතින් කතා කරගෙන ඉන්නවා. දැන් උපදෝප ඉවරයි. දැන් බඩගිනියද? ඈත ඔයගොල්ලන්ට පේන ඇති ලස්සන. මෙන්න මම මේ පැත්ත හරවල් පෙන්නන්න. මේ තියෙන්නේ අපේ night view එක. මෙයා මෙතන දාන log එක හද log එක කිය මගේ කැත ෆොටෝස් එකතු කරනවා. මේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මාර calming ඇතින් බණ ඇහෙනවා. සීතලයි එහෙන්නේ සීතලයි නිකන් උඩක ඉන්නේ මෙතන දැල කෙල්ලිලා අපි ඉන්නේ පොඩි දැල්සින්නේක ඉන්නේ කොහොම හරි අපි දෙන්න අද දවස මෙහෙම ඉවර කරන්න හදන්නේ. එහෙමනම් ඉස්සරහට හරවන්න. එහෙමනම් ඩිනර් එකේදී හම්බෙමු. අපි ඕඩර් කළා
ඒකල අපිට මෙනු එකක් එවලා තිබ්බා. අපිට on place එක රෙඩි කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි රික්වෙස්ට් කරා මෙතනත් රෙඩි කරන්න කියලා බලමු මොනවා වෙයිද දන්නේ. අපි ඔර්ඩර් කරේ creamy pasta, seafood pasta එකයි vegetable fried rice එකයි. cream pasta එක මට කන්න අමාරුත් rice එක තියෙනවා. rice එක කන්න මේක ලයික් කරලා. මේක ලයික් කරලා. මේක කරලා මම ලයික් කරලා. මම නෙවෙයි හදුවේ. හයි. ඒකයි තව ඔර්ඩර් කරා. ඔය දෙක විතර අපි ඔර්ඩර් කරා. අනිත් ඔක්කොම අපිට fruit platters දෙකක් ඔර්ඩර් කරා. එච්චරයි. ඊටර ටික ඔක්කොම මේ ඩිනර් මේන් මීල් එකට එනවා කියලා කිව්වා. ඩිෂස් ටිකත් එක්කම අපි බලමු ඩිනර් එක කොහොම වෙයිද කියලා. මීල් එක ස්ටාර්ට් කරන්න අපිට මුලින්ම ආවේ vegetable salad එකක්. බව්වෝ සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටිය එනවා දැන් අපි කනවානේ. ඒකත් එක්කම ඒගොල්ලෝ අපිට මෙතන ගිනි මැලයක් ගහලා දුන්නා සීත් වෙන නිසා. හැබැයි මම ෆොටෝ එක දාන්න ඒකත් එක්ක අපි ගත්ත මෙතන හරිම ෂෝක් ඉතින්නේ ඒ අත්දැකීම අපිට ටිකකින් හැම හම්බෙලා නැහැනේ. කැන්ඩල් එකකුත් පත්තු කරලා තියෙනවා. අපි ඉතින් මේ අපේ පළවෙනි කෑම එක try කරන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම කෑම රසයි. මේ සලාඩ් එක නම් ඇත්තටම රසයි නේව. ඔයා කියන්න බෑ ඔයාලට කොහොමද කියන්නේ? ඇත්තටම රහයි. ඇත්තටම රහයි බොරු නෙමෙයි. මේ බොරුවට රහයි කියන තැනුත් තියෙනවා. මේක නම් ඇත්තටම රහයි. ඇත්තටම රහයි. මේ ක්ලීන් එකට නීට් එකට රසට කෑම ටික කන්න ආස හිතන විදියට රෙඩි කරලා දෙනවා. පොඩි ස්ථාන මාරුවකින් පස්සේ අපිට ආව අපේ සුප් එක. අපේ තරුවයි ඔර්ඩර් කරා. මොකක්ද ඔර්ඩර් කරේ? vegetable soup එකක්. cream of vegetable soup එකක්. මට ආවා cream of chicken soup එකක්. රස්නේ වදින ගමන් අපි දැන් සුප් එක ටේස්ට් කරන්නයි හදන්නේ. මම සුප් එක කොහොමද බීලා බලලා කියන්නේ? අපි බිව්වා නේද? මයි බිල් වල කියන්නේ. අපේ මේන් මීල් එක ආවා. මම අර කලින් කිව්ව විදිහට මම ඔර්ඩර් කරේ cream of pasta seafood එකක්. අපේ හස්බන්ඩ් ඔර්ඩර් කළේ vegetable fried rice එකක්. කාලා බලලා කියන්නකෝ ඉතින් අරක වගේ මොකෙත් රස කොහොමද හොඳයිද කොහොමද කියලා. උණුවට තියනවා සීතලත් එක්ක හොඳයි. අපිට ඩිසර්ට් එක ආවා. ඩිසර්ට් එක අපි ඔර්ඩර් කරේ fruit platter එකක්. ඒකේ තියෙනවා watermelon, papaya, ඒත් එකම pineapple. ඔය තුන තමයි තියෙන්නේ අපිට ඩිසර්ට් එකට දීලා. මේකේ තියෙන රහයිද කියලා බලන්න දෙයක් නැහැ. ඉතින් කොහොමද හොඳයි කියලා අපි දන්නවනේ. එහෙනම් අද දවසේ vlog එක මෙතන ඉවර කරනවා අපි. හෙට අපිට චෙක් අවුට් වෙන එකත් එක්කම අපි තව පුදු දේවල් ටික ප්ලෑන් කරලා තියෙනවා දැනත් එක කරන්න. එහෙනම් හෙට උදේට හම්බෙමු. බයි. Good morning. Good morning. Good morning. Good morning ඔයාලා හැමෝටම. දැන් අද 30 වෙනිදා උදේ අපි දෙන්න දැන් නෙවෙයි නැගිටියේ. අපි දෙන්න නැගිටියේ 7:00 දැන් වෙලාව 8:10ට විතර. අපි දෙන්න නැගිටලා අපේ වීඩියෝස් වගේක් තිබ්බා. ඒ ටික හැදුවා. ඒ ටික ගත්තා. අපිට වෙන වීඩියෝ එක ගන්න අමතක වුණා. අපි දැන් කොෆි එකක් බිව්වා දෙන්නම. අතර මේක බීලත් ඉවරයි. අපි එළිය බලාගෙන ඉන්න ගමන් කොෆි එකක් හදාගෙන බිව්වා, ස්නැක් එකක් කෑවා. බ්‍රේක්ෆාස්ට් රෙඩි කරනවා කිව්වා උදේ 9ට. හැබැයි ඒගොල්ලෝ අපිට අහගෙන මොනවද බ්‍රේක්ෆාස්ට් වලට ඕනේ කියලා. මං හිතන්නේ ඒගොල්ලෝ මොන හරි මෙනු එකක් ඇති බ්‍රේක්ෆාස්ට් වලට දෙන. ඉන්සෙ කරන් බෙන් හැවෙරහ මොනවද ඕනේ කියලා. අපිට උදේ 9ට අපිට ඉරා කෝල් කරලා හැව කීයද බ්‍රේක්ෆාස්ට් රෙඩි කරන්න ඕනේ කියලා අපි කිව්වා උදේ 8:09 වගේ අතර කියලා. 9ට විතර කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඕකේ කිව්වා. අපි දැන් ඉතින් එතකම්
පොඩි කතාවක් දාගෙන වීඩියෝස් වගේක් තියෙනවා ඒක එඩිට් කර ඉන්නවා. එහෙනම් බ්‍රෙක්ෆාස්ට් වලට යනකොට ඔයාලව හම්බෙන්නම්. මගේ අත දැන් ගොඩාක් දුරට උඩට හැවක් ගිහලා ඉවරයි. අනේ ගොඩක් දුරට මේවා වෙලා. පේන්නේ නැහැ. අපේ බ්‍රෙක්ෆාස්ට් එක දැන් ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් කෑම ගන්න තමයි හදන්නේ. එතන තමයි අපි arrange කරගත්තේ කෑම ගන්න. ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් ළඟට පෙන්නන්නම් කොහොමද කියලා. setup එක ලස්සනයි. මෙතන ඉඳන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්නකොට ඈත පේන විදිහත් එක්ක හරිම ලස්සනයි මේ ඒරියා එක. අහමින් මම ඔයාලට පෙන්නන්න. ඔන්න අපි දැන් චෙක් අවුට් වෙන්න හදන්නේ. ඊට කලින් හොටෙල් එකේ අපිට මිස් වුණ ගොඩාක් ලස්සන ඒරියාස් ගාඩන් එකේ තියෙනවා කියලා අපි දැක්කා. ඒ ටික කවර් කරගන්න මමයි තරුයි දැන් යනවා මේ පැත්තට. මම හිතන්නේ අපිට හම්බුන ලොකුම ගාඩන් එක තියෙන්නේ මෙන්න මේ හොටෙල් එකේ. කියන්නේ ඇන්ඩ්‍රියාලා එකේ ලොකු ගාඩන් එකක් තියෙනවා. අපි හිටියේ අන්න අර රූම් එකේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. අර විලා එකේ තමයි අපි හිටියේ. විලා එක දැන් මාස 7කට කලින් කිව්වා ඒගොල්ලෝ හැදුවේ. ඒ වගේම විලා එකක් මෙතන හදනවා සහ මෙතනත් ඒගොල්ලෝගේ මොකක් හරි තියනවා. يعني ෆැමිලිස් වලට ආවම වගේ. පල්ලෙහාත් මොන හරි ඒගොල්ලන්ගේ හදාගෙන යනවා මේ දවස්වල. ලොකු ගාඩන් එකක් එක්ක හරිම නිදහසේ සාමකාමීව ඔයගොල්ලන්ගේ දවස ගත කරන්න මෙන්න මේ ප්ලේස් එක ඕගොල්ලොන්ට highly අපිට recommend කරන්න පුළුවන්. ඉතින් කැමති ඔයාලට ඔයගොල්ලන්ගේ දවස ස්පෙන්ඩ් කරන්න ආදරය කරන අයත් එක්ක කතා කර කර ඉන්න නිදහසේ ඉන්න ඔයගොල්ලන්ට එන්න පුළුවන් මෙන්න මේ ප්ලේස් එකට. spend the day එක අද අපේ ඉවර වෙනවා. අපේ එතකොට සම්පූර්ණ charges in detail මම දැන් ඔයගොල්ලන්ට කයි කියන ගමන් විස්තර කරන්න. අපි ගත්තේ half board meal එකක්. room එක ගත්තේ private pool එකත් එක්ක මෙන්න මේ ලස්සන view එක පේන area එක. ඉතින් ඔන්න ඊයේ දවසේ අපි ඔයගොල්ලන්ට ලොකු විස්තරයක් ගෙනාවා මෙතන. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඔයගොල්ලෝගේ enjoyable life එක මෙතන ගත කරන්න එනවා නම් අනිවාර්යෙන්ම හොඳ ස්ටාෆ් සර්විස් එකක් තියෙනවා. හොඳ සර්විස් එකක් දුන්නා මෙතන කැම බීමත් ඇත්තටම රහයි නේද? ඇත්තටම හොඳට කැම බීම ටික අපි සර්ව් කරා. කැම බීමත් රසයි. ඔයගොල්ලන්ට ඒක ගැන අපි විස්තර එවෙලම ගෙනාවා. වීඩියෝ එක මම හිතනවා ඔයගොල්ලෝ fully බලලා ඇති කියන්නේ වෙනකොට. ඉස්සරහට තවත් මේ වගේ හොටෙල් රිවිව් එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්න. අපි දැන් හිතාගෙන ඉන්නවා මේකෙන් පස්සේ නෝරැඩිය පැත්තට පොඩ්ඩක් යන්න කියලා. නෝරැඩි පැත්තේ කොහොමද කියලා. හැබැයි වෙදර් එක නම් එච්චරම හොඳම වෙදර් එකක් නෙවෙයි. පොඩක් ක්ලවුඩි පොඩි වැස්ස පැත්තට බර වෙදර් එකක් තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් අපි අද දවසේ අපේ ස්පෙන්ඩ් ඩේ එක මෙතනින් ඉවර කරනවා. ඉවර කරලා අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්නයි. Thank you. Hi. අපි දැන් ගෙදරට යන ගමන් තමයි ඉන්නේ. අපිට වීඩියෝස් ටිකක් ගන්න අමතකුණා නෙවෙයි. වැස්සක් ආවා, මාර සීතලක් ආවා, ලොකු හුලඟක් තිබ්බා. ඒකත් එක්ක චුට්ටක් අපි දෙන්නා ඒක ගැන පොඩ්ඩක් කන්සන්ට්‍රේට් කරගෙන තමයි ආවේ පාරේ. දැන් කිතුල්ගල පාස් කරලා අපි හෝමාගම ෂොප් එකට යනවා. දැන් කොයි හරියද මම ඉන්නේ? කිතුල්ගල තමයි පාස් කරන්නේ. දැන් කිතුල්ගල පාස් කර. අවිස්සාවල පැත්තට යන ගමන් තමයි ඉන්නේ. අපිට මිස් වුණා ඔයගොල්ලොන්ට room hotel එකේ charges inform කරන්න. ඒකයි අපි මේ වීඩියෝ කාලේ ගමු කියලා හිතුවේ. අපි එතන තිබ්බා මම හරි කලින් කිව්වා වගේ bread and breakfast ඒකත් එක්කම half board meal එනවා. full board meal එකක් දැන්ට available නැහැ. ඒක offer කරන්නේ ඒ දෙක විතරයි. අපි ගත්ත එතකොට half board එකක්. ඒ කියන්නේ එතනදී ඒගොල්ලෝ අපිට දුන්නේ bread and breakfast and dinner. dinner එකේ ඉතින් අර main courses එතකොට starter ඒවා ඒ විදිහට තිබ්බා. bread morning time එකේදී හම්බුනේ breakfast එක විදිහට අපිට English breakfast එකක්. ඒකේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ දකින්න ඇති. එතකොට අනිත් ටික තමයි half board එකේ charge එක වෙනවා
60,000 ඒ කියන්නේ 60,000ක් වෙනවා half board charge එක. private pool එකත් එක්ක අපි හිටපු වෙලාවකේ. එතකොට bread and breakfast only යනවා නම් ඔයගොල්ලෝ 48,000 විතරයි වෙන්නේ room එකේ charge එක. සහ කරන්ගේ accommodations ඒ කියන්නේ ඔක්කොමත් එක්ක. තව ඒ ටික තමයි ඔයගොල්ලන්ට අපිට ඉන්ෆෝම් කරන්න මිස් වුණ දේවල් ටික තිබ්බේ. ආයිට අමතරව ඔයගොල්ලෝ බීම හරි මොන හරි soft drinks හරි මොන හරි additionally ගන්නවා නම් ඒවට ඒගොල්ලෝ වෙනම charge කරනවා. ඒවා included නැහැ meals වලට. ඒවට වෙනම charge කරනවා. service charges නම් මුකුත් එහෙම අරගෙන තිබ්බේ නැහැ නේද? service charges කියලා දෙයක් අරගෙන තිබ්බේ නැහැ. එතන mini bar එකක් තියෙනවා. mini bar එක අපිට ඔයගොල්ලන්ට මේ room tour එකේ වෙන්නන්න බැරි වුණා. ඒක කියන්න ඕනේ. mini bar එකක් තියෙනවා. එතන ඔයගොල්ලන්ට තියෙනවා beer වයින් එතකොට ලිකර්ස් ගන්නට ඒවා ඔක්කොම තියෙනවා. ඉතින් ඒවට වෙනම charge කරනවා. ඒවා pay කරලා වෙනම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගත්ත විදිහටම ඉතින් husband vegetarian එතකොට මම ඕන meat කියන්නේ ඉතින් ඔය chicken යම්මව කන කෙනෙක්. ඒ නිසා ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලෝ මේ husband ඒ vegetarian ආඩි ගලපන විදිහටත් ඒගොල්ලෝ breakfast එක ready කරලා දුන්නා. ඉතින් ගොඩක් thank you hotel එක අපිට හොඳ service එකක් දුන්නාද. අපි ඉතින් හරි satisfied camera ගැනත් service එක ගැනත් accommodation එක ගැනත්. ඉතින් අපි ඔයගොල්ලන්ට invite කරනවා දිගටම අපිට එකතු වෙලා ඉන්න අලුත් hotels අලුත් නෙමෙයි මේක පාරන hotel එක. මේ වගේ reviews ඔයගොල්ලන්ට දිගටම අරගෙන එන්නම්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා comment එකක් දාලා ඔයගොල්ලන්ගේ යාළුවෝ එක්ක share කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. bye